සෞන්දර්ය අධ්‍යයන ආයතනය 2006 වසරේදී සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නමින් ප්‍රතිෂ්ඨාපනය විය. ඒ අනුව මේ වන විට පීඨ 4කින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සමන්විත වෙයි. දෘශ්‍ය කලා පීඨය යනු අධ්‍යයනංශ 9කින් සමන්විත තවත් සුවිශේෂී පීඨයකි. මේ අතරින් දෘශ්‍ය කලා පීඨයේ සෙරමික් කලා අධ්‍යයනංශය අතිශයින් වැදගත් වූ අධ්‍යයනංශයකි. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ සෙරමික් කලා අධ්‍යයනංශයේ සෙරමික් විෂයක් හැටියට දැනට මේ පහසුකම් මැද්දේ මේ පාඨමාලාව විශේෂ උපාධි අවුරුදු 4ක පාඨමාලාවකට කරාට මේකේ අතීතය ඊටාම මේ කටුක මට්ටමක මේ තිබුණ අවස්ථාවක් ඇත්තටම මේ ආරම්භය ගත්තොත් එimhe ඉතිහාසය ගැන කතා කළාම ඇත්තටම රජයේ කාර්මික විද්‍යාලයෙන් තමයි මේ විෂය සෞන්දර්ය කලා අධ්‍යයන ආයතනය හැටියට පෙර තිබුණ විශ්වවිද්‍යාලයක් වෙන්න පෙර ආයතනයක් හැටියට අධ්‍යයන කටයුතු කරගෙන ගියේ. විශේෂයෙන්ම 1948 කාලවකවානුව තුළ තමයි රජයේ කාර්මික විද්‍යාලයෙන් ආර්ට් ඇන්ඩ් ක්‍රාෆ්ට් කියන විෂය යටතේ තමයි මේ සෙරමික් විෂය සහ මැටි භාණ්ඩ පිළිබඳ විෂයක් හැටියට අධ්‍යයන කටයුතු කරන ගිහිල්ලා තියෙන්නේ. නමුත් පසු කාලීන 1949 පසුව කාලේ ක්‍රමක්‍රමයෙන් මේක රජයේ කලායතනයක් බවටපත් වෙලා ඒ වගේම රජයේ ලලිත කලායතනයක් බවටපත් වෙලා සෞන්දර්ය අධ්‍යයන ආයතනය හැටියට කැලණි විශ්වවිද්‍යාලයට අනුබද්ධව උපාධි පිරිනැමීමට පටන් ගත්තේ. 2005 වසරේ තමයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයක් හැටියට ස්වාධීන විශ්වවිද්‍යාලයක් ලෙස අධ්‍යයනාංශ 9කින් යුක්තව සෙරමික් කලා අධ්‍යයනාංශය ප්‍රධාන විෂයක් හැටියට අවුරුදු 4 ගෞරව උපාධිය පිරිනැමීම පටන් ගත්තේ. අවුරුදු 4ට පස්සේ අපේ විද්‍යාර්ථීන්ට තමගේ වෘත්තිමය කටයුතු කරගෙන යාමට තව පහසුකම් යටිතල පහසුකම් සපයලා අපි මේකට මාර්ග කීපයක් සකස් කරලා තියෙනවා. ප්‍රධාන අංශය තමයි අපි මේ විෂයක් හැටියට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මේ දෘශ්‍ය කලා පීඨයේ සෙරමික් කලා අධ්‍යයනාංශයේ අපේ විෂය නිර්දේශයට ඇතුළත් කරලා තියෙනවා සෙරමික් කලා සහ කාර්මික සෙරමික්. ඒ කියන්නේ සෙරමික් ආර්ට් ඇන්ඩ් ඉන්ඩස්ට්‍රියල් සෙරමික්. ඒ කියන්නේ වෘත්තිමය පැත්තට මහ පරිමාණයෙන් කර්මාන්ත ආයතන වල නිෂ්පාදන කටයුතු සඳහා විවිධ වෘත්තිකයන් බිහි කරනවා. ඒ කියන්නේ ඩිසයිනර් කෙනෙක් හැටියට එවැනි තැන් වලට ආයතනගතව රැකී රක්ෂාවල යෙදিলা වැඩ කටයුතු කරන්න පුළුවන් නිපුණ ශිල්පියෙක් බිහි කරනවා. ඊළඟ අවස්ථාව තමයි මෙහිදී ඉගෙන ගන්න ලබන විද්‍යාර්ථීන්ට සෙරමික් ආර්ට් කියන අර්ථය කියන්නේ කලා විෂයක් හැටියට කලාත්මක නිර්මාණ රස විඳින සඳහා සහ වෙනකුත් අවස්ථා සඳහා යොදා ගන්න නිර්මාණ ඉගෙනීමේ. ඒ නිසා මේ අංශ දෙකෙන්ම අපේ මෙම අධ්‍යයනාංශයෙන් එම කටයුතු සම්පාදනය කරලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු හදාරන කාලවකවානුව තුලත් මහ පරිමාණ කර්මාන්ත ආයතන වල ඉම්ප්ලාන්ට් ට්‍රේනින් හැටියට යොමු කරලා අපි පුහුණු කටයුතු වලට තවදුරටත් අධ්‍යාපනය වැඩි දියුණු කිරීමට ඒ තැන් වලට යොමු කරනවා. මෙහිදී විශේෂයෙන්ම අමුද්‍රව්‍ය ලබා ගැනීම සම්බන්ධව ගත්තොත් එහෙම ලංකාවේ දේශීය අමුද්‍රව්‍ය තමයි 80% අපි ලබා ගන්නේ. ඒ අමුද්‍රව්‍ය පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙළඳ පොලෙත් තියෙනවා. කාර්මික කර්මාන්ත ආයතනක් තියෙනවා. ඒ වගේ මිලදී ගන්න පුළුවන්. අපි සියලුම අමුද්‍රව්‍ය මෙම ආයතනට ගෙනල්ලා පිඟන් මැටි නිෂ්පාදන ක්‍රියාදාමය ඒ ක්‍රියාවලිය අපි මුලින්දලම මේ අධ්‍යාපන විෂයක් හැටියට අපි උගන්වනවා. ඒක පදනම් වසර සිට උපාධි වසර දක්වා අපි හොඳ නිර්මාණශීලී පුද්ගලයෙක් බිහි කරන්න පුළුවන් මට්ටමට දැනීමෙන්ද අපි ඒ නිර්මාණ කටයුතු කරන්න අධ්‍යාපන මට්ටම අපි ලබා දෙනවා.
ඒ නිසා උන්ට තාක්ෂණික දැනීම දේශීය මෙන්න විදේශීය රටවල දැන්ටත් ජපන් තාක්ෂණ ජයිකා ආයතනය මගින් තාක්ෂණ නිලධාරිනියන් ඒ දැනීම අපේ විද්‍යාර්ථීන් ලබා දෙනවා. ඒ අනුව ඒ අයට පුළුල් දැනුමක් මේ වසර 4 තුලදී ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ අනුව ඔවුන්ට සුවිශේෂ අධ්‍යයන කටයුත්තක් ලැබෙනවා මෙන්ම ඊට අමතරව ඔවුන්ගේ දක්ෂතාවය රට ලෝකෙට එළි දක්වන්න ඕන නිසා ඒ ශිෂ්‍යයන්ගේ නිර්මාණ කෘති එළි දැක්මුකුත් කරන අවුරුදු පතා. පසුගිය දිනත් JDA කලාගාරය විශ්වවිද්‍යාලයේ තියෙන නිර්මාණ ප්‍රදර්ශනයක් පැවැත්වුවා. එහිදී ළමයින්ට විශාල අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේම මේ විශ්වවිද්‍යාලයට එන්න බැරි අධ්‍යාපන කටයුතු උපාධියක් ලබා ගන්න බැරි අයට මේ විෂය ආධාරණ බැරි අයට අප විශ්වවිද්‍යාලයේ විවෘත දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රය මගින් සෙරමික් ඩිප්ලෝමා පාඨමාලාවක් පවත්වාගෙන යනවා. ඒකත් ජාතික ශිල්ප සභාව සහ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සෙරමික් කලා අධ්‍යනාංශය සහ එම ආයතන අපි අවබෝධතා ගිවිසුමක් MOA එකක් සයන් කරලා අපි මේ පාඨමාලා මේ දක්වා පවත්වාගෙන යනවා. ඒ අනුව අපට ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා විශාල පිරිසක් මේ විෂය හදාරලා හොඳ ව්‍යවසායකත්වය සහ හොඳ නිර්මාණකරුවන් බිහි වෙනවා කියලා අනාගතයේ බලාපොරොත්තුවක් ලබා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. සෙරමික් කලා භාණ්ඩ නිෂ්පාදනය වූ කලේ දීර්ඝකාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. එයට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ උපකරණ සොයා ගැනීම යම්කිසි ක්‍රමවේදයක් ඔස්සේ සිදුවිය යුතුය. සෙරමික් භාණ්ඩ සකස් කරන්න අපිට අමුද්‍රව්‍ය තෝරා ගැනීම විශේෂ කාරණයක් වෙනවා. එතෙන්දී අමුද්‍රව්‍ය විදියට අපි සරලව ගත්තොතින් මැටි වර්ග සහ ගල් වර්ග තමයි යොදාගන්නේ. එතෙන්දී මැටි වර්ගත් ප්‍රභේද ගොඩකට අපි බෙදනවා. අපිට ලංකාවේ වැඩි වශයෙන් හම්බෙනවා රතු මැටි කියන එක. ඊළඟට අපි එතනින් එහාටත් රතු මැටි භාණ්ඩවලට එහාට යන තවත් සුවිශේෂී නිර්මාණ කරන්න නැත්නම් ඔපයක් සහිතව වර්ණයක් සහිතව ඒ වගේ ලස්සන භාණ්ඩ නිර්මාණය කරන්න අපි පාවිච්චි කරනවා සුදු මැටි කියන එක. ඉතින් මෙතෙන්දී රතු මැටි වලට අමතරව සුදු මැටි බොඩි එකක් හදාගන්න නැත්නම් සුදු මැටි දේහයක් හදාගන්න අපි පාවිච්චි කරනවා තවත් මැටි වර්ග සහ ගල් වර්ග කොටස් කිහිපයක්. එතෙන්දී ප්‍රධාන වශයෙන්ම මැටි වර්ග විදියට අපි බෝල මැටි සහ කෙවලින් කියන මැටි වර්ග පාවිච්චි කරනවා. ඒ වගේම ගල් වර්ග විදියට අපි ෆෙල්ස්පා කියන ගල් විශේෂයත් ඒ වගේම ක්වාර්ට්ස් කියන ගල් විශේෂයත් ප්‍රධාන වශයෙන් පාවිච්චි කරනවා. මෙතනින් අමතරව එක් කාර්යයන් සඳහා වෙනත් අමුද්‍රව්‍ය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ වුණාට ප්‍රධාන වශයෙන් අපි මෙන්න මේ මැටි වර්ග ටික සහ ගල් වර්ග ටික මිශ්‍ර කරලා තමයි අපි සෙරමික් භාණ්ඩයක් සකස් කරන්න අවශ්‍ය මැටි දේහයන් සකස් කරගන්නේ. සුදු මැටි ගත්තාම අපිට මැටි දේහයන් ගොඩක් හඳුනගන්න පුළුවන්. එකක් අපි දෙන්වයා බොඩි එකක් කියනවා, නැත්නම් ස්ටෝන් වෙයා බොඩි තියෙනවා, ඊළඟට පෝසිලේන් බොඩි තියෙනවා, බෝන් චයිනා බොඩි තියෙනවා. මෙන්න මේවා එක එක කාර්යයන් සඳහා විශේෂිත වූ වෙනස්කම් දක්වනවා. දැන් අපි උදාහරණයක් විදියට අපි අර්දන් වෙයා බොඩි එකක් ගත්තොත් අපි සාමාන්‍යයෙන් අපි අපේ විශ්වවිද්‍යාලය තුළ සෙරමික් කලා අධ්‍යනාංශය තුලත් වැඩි වශයෙන්ම පාවිච්චි කරන්නේ මේ අර්දන් වෙයා බොඩි සහ ස්ටෝන් වෙයා බොඩි. ඒකට හේතුව තමයි අපිට පහසුවෙන් ඒ අමුද්‍රව්‍ය සපයා ගන්නත් පුළුවන්. ඒ වගේම අපිට පිලිසීම් කරගන්න ඒවත් සාමාන්‍යයෙන් කියන්නේ පහසුවෙන් කරගන්න පුළුවන්. අපි නිර්මාණකරණයේදී විශේෂයෙන්ම ගත්තොත් බෝල් ක්ලේ, ඊට පස්සේ කෙවලින්, ඒ වගේම ගල් වර්ග විදියට පාවිච්චි කරන ෆෙල්ස්පා සහ සිලිකා කියන දේවල් පාවිච්චි කරලා තමයි මේ දෙන්නයා බොඩි එකක් හදාගන්නේ. ඒ වගේම සුදු මැටි බොඩි හැම එකටම විශේෂයෙන්ම ප්‍රධාන අමුද්‍රව්‍ය විදියට මෙන්න මේ අමුද්‍රව්‍ය ටික තමයි පාවිච්චි කරන්නේ. මේ අර්දන් වෙයා බොඩි එකක් ගත්තට පස්සේ ඒක අපි බෝල් ක්ලේ සාමාන්‍යයෙන් 60ක් වගේ ප්‍රතිශතයක්, ඒ වගේම ෆෙල්ස්පා සහ සිලිකා 20 බැගින් වගේ ප්‍රතිශතයන් වලින් මිශ්‍ර කරලා තමයි අපේ අර්දන් වෙයා බොඩි එකක් හදාගන්නේ. එතකොට මෙන්න මේ බොඩි එකක් කියන්නේ ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික හොඳින් පදම් කර ගැනීමක් සිද්ධ කර ගන්න ඕනේ මැටි භාණ්ඩ සකස් කරන්නට කලින්.
ඒකේ විශේෂයෙන්ම ඒ අමුද්‍රව්‍ය ටික අදාළ ප්‍රතිශත වලින් කිරලා අරගෙන ඒකට අවශ්‍ය වතුර ප්‍රමාණය එකතු කරලා හොඳින් අනා ගන්න ඕනේ. එතෙන්දී අපි එක එක ක්‍රමවේද පාවිච්චි කරනවා, සහ මෙටි පදම් කරගන්න ක්‍රම පාවිච්චි කරනවා. ඒ වගේම පග්මීල් යන්ත්‍ර වගේ යන්ත්‍ර පාවිච්චි කරනවා මේ මෙටි ටික හොඳින් අපිට මිශ්‍ර කරගන්න වගේම පදම් කරගන්න. එතනින් එහාට මේ විදියට අපි හොඳින් අනාගත්ත මෙටි ටික අපේ වැඩවලට පාවිච්චි කරන්න කලින් අපි ඒක ටිකක් ඉටිකොලයකින් වගේ වහලා තියෙනවා. මොකද එතනින් එහාට බැක්ටීරියා ක්‍රියාකාරීත්වයකුත් මේක ඇතුලේ සිද්ධ වෙනවා. ඒක නිසා අපිට වැඩ කරන්න පහසු වෙන ඒකේ තියෙන සුවිකාර්යතාවය කියන හැකියාව නැත්නම් ප්ලාස්ටිසිටි එක වැඩි කරගන්න එතෙන්දී අපිට හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට සකස් කරගත්ත මැටි තමයි අපි එක එක ෆෝම් වලට නැත්නම් ඒක මූර්තියක් වෙන්න පුළුවන්, නැත්නම් පිඟාන කෝපයක් වෙන්න පුළුවන්. ඒ වගේ මොකක් හරි අපේ පරිහරණය වෙනුවෙන් පාවිච්චි කරන එකක් හෝ නැත්නම් අවට පරිසරය අලංකාර කරගන්න, ඒ වගේම අපේ ඉන්ටීරියර් ඩෙකරේෂන් එකක් විදියට වෙන්න පුළුවන්. ඒ විදියට හදන හැම භාණ්ඩයක්ම හදන්න කලින් මෙන්න මේ විදියට හොඳ කියන්නේ රෝ මැටීරියල් ප්‍රෙපරේෂන් එකක් අවශ්‍ය වෙනවා. සෙරමික් කලාවේ ඉදිකිරීම් කටයුතු ඉතා නිර්මාණශීලීව සිදු කරගත යුතුය. නිර්මාණයක් සිදුකිරීමට පෙර නිර්මාණය කළ යුතු දේ පිළිබඳ මනා අධ්‍යයනයකින් සමන්විත විය යුතුය. මෙන්න මේ හැඩය කියන එක නිර්මාණශීලී හැඩයක් හදාගද්දී අපිට ක්‍රම කීපයක් තියෙනවා මේක යම්කිසි හැඩයක් හදාගන්න. එක ක්‍රමයක් තමයි අපි ඉතිහාසයෙන් නම් ආව පින්චින් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ඇඟිලි තුඩු වලින් මැටි ටිකක් අරගෙන ඇඟිලි තුඩු වලින් අපිට හැඩයක් හදාගන්න පුළුවන්. ඒක සරල ක්‍රමයක් ඉතිහාසයෙන් නම් ආවේ. ඊළඟට තව ක්‍රමයක් තියෙනවා. ඒක තමයි කොයිලින් ටෙක්නික්. සිංහලෙන් කියනවා වෙලු ක්‍රමය කියලා. එක සමාන කොයිලයක් හදලා යම්කිසි හැඩයක් සාදා ගැනීම. ඊට පස්සේ තව ක්‍රමයක් තියෙනවා මැටි තහඩු. එහෙම නැත්නම් මැටි ස්ලැබ් එකක් නිර්මාණය කරලා ඒකෙන් යම්කිසි හැඩයක් අපිට හදාගන්න පුළුවන්. මෙන්න මේ ක්‍රම කීපයටම අපිට සෙරමික් භාණ්ඩයක් හදාගන්න පුළුවන්. මේක ඉතිහාසයෙන් නම් ක්‍රමයෙන් වර්ධනය වෙලා තියෙනවා. නමුත් මෙන්න මේ කියන ක්‍රම තුන කාර්යක්ෂමතාව ඉතා අඩුයි. මොකද මේකට වැඩි කාලයක් ගත වෙනවා. මොකද එක වගේ භාණ්ඩ කීපයක් හදනවා නම් අපිට ඒක එක ගානේ හදන්න ඕන. ඒ නිසා කාර්යක්ෂම මදි. අන්නේ ඒකට විසඳුමක් විදිහට ඉතිහාසයේ විසින් සොයාගන්න ලැබුවා මේ සකරෝධය කියන එක. ඒකෙන් අපිට එකක් තමයි කාර්යක්ෂමතාව වැඩි වෙනවා. දවසට නිෂ්පාදනය කරන භාණ්ඩ ප්‍රමාණය වැඩි. ඒකත් එක්ක මේක ගොඩක් ජනප්‍රිය වෙනවා. ඒක නිසා ත්‍රෝවින් කියන එක ලෝකේ හැමතැනම ඉතිහාසයේ ඉඳන් අද වෙනකන් භාවිතා කරනවා. අද ගොඩක් ගත්තොත් ලංකාවේ සහ වෙන රටවල කලාවක් විදිහට වුණත් මේ සකරෝධය මත ත්‍රෝවින් කියන එක පාවිච්චි වෙනවා. සකරෝධය මත භාණ්ඩ ඉදිකිරීම කියන්නේ අර මම මුලින් කිව්ව ක්‍රම තුනට අමතරව තවත් එක් ක්‍රමයක්. ඊට අමතරව අපිට පුළුවන් තව ක්‍රම කීපයක් තියෙනවා. සෙරමික් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් ගොඩක් ක්‍රම තියෙනවා. නමුත් අපි විශ්වවිද්‍යාලේ තව ක්‍රමයක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ අච්චුවක් මගින් අච්චුවක් නිර්මාණය කරලා ඒ මගින් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම. ඒකට කියනවා ස්ලිප් කාස්ටිං ක්‍රමය කියලා. මුලින් මොඩලයක් හදලා ඊට පස්සේ ඒකට දියර වාතෘ ක්‍රමයට මැටි දියර යොදලා යම්කිසි භාණ්ඩයක් නිර්මාණය කිරීම. මෙන්න මේ ක්‍රම කීපයටම අපිට භාණ්ඩයක් නිර්මාණය කරගන්න පුළුවන්. මුලින් මම කිව්වා පින්චින්, කොයිලින් සහ ස්ලැබ් කියන එක. මේ දෙක කාර්යක්ෂම මදි. අපිට කාර්යක්ෂම කරගන්න නම් අපි කරන්න ඕන එක්ක ත්‍රෝවින් එහෙම නැත්නම් මෝල්ඩ් එකක් පාවිච්චි කරලා භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම. එතකොට අපිට මේ දෙක යටතේ අච්චුවක්
භාවිතා කිරීමෙන් අපිට කොපි අපිට කැමති සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්. ඒක තමයි ඒකේ තියෙන වාසිය. ත්‍රෝවින් එකෙත් එහෙම එක හැඩේ බාන්න දවසට අපිට අවශ්‍ය ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. නමුත් මුලින් කිව්ව ක්‍රමය යටතේ අපිට එච්චර කාර්යක්ෂම නැති නිසා සීමිත සංඛ්‍යාවක් තමයි හදා ගන්න පුළුවන් වෙන්නේ. තව සෙරමික් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් තව ගොඩක් ක්‍රම තියෙනවා. ප්‍රෙෂර් කාස්ටිං, ජිගරින් ඇන්ඩ් ජෝලි කියන විවිධ ඉදිකිරීමේ ක්‍රම තියෙනවා. නමුත් අපි විශ්වවිද්‍යාල භාවිතා කරන්නේ මෙන්න මේ කියන ක්‍රම කීපය. මේක අපි පාවිච්චි කරන්නේ අපි සෙරමික් පටන් ගන්න කෙනෙකුට මේ අත්දැකීම. ඒ කියන්නේ පින්චිං ක්‍රමයේ ඉඳන් මෝල්ඩ් කාස්ටිං වෙනකන් අපි මේ සියලු දේ කියලා දෙනවා උට අත්දැකීමක් ලබා ගන්න. එතකොට අපිට ගියාම අපි ස්කල්ප්චර් හදනවා නම් ඒ අපි කරන කාර්යය අනුව අපේ වර්ක් එක අනුව අපිට තෝරගත්ත හැකි මොන මාධ්‍යද මොන ක්‍රමවේදයද යොදාගන්නේ අපේ ආර්ට් වර්ක් එකේ. එහෙම නැත්නම් අපේ භාණ්ඩය හදන්න කියන. සෙරමික් කලාවේ භාණ්ඩ පිලිස්සීම යනු අනිවාර්ය වූ ක්‍රියාවලියකි. මේ සඳහා භාවිතා කරන පිලිස්සුම් උපකරණ ඉතා අධික වියදමක් සහිත උපකරණ වෙයි. අපේ ප්‍රධානම මේ සෙරමික් විෂයට අදාළව අපි සිද්ධ කරන ක්‍රියාවලියේ මූලිකම ක්‍රියාවලිය තමයි මේ භාණ්ඩ පිලිසීමට ලක් කිරීම. එතකොට අපිට මේකෙදී ප්‍රධාන වශයෙන් සෙරමික් කලාවේ මේ භාණ්ඩ පිලිසීම මත තමයි අපිට භාණ්ඩයට නම හම්බ වෙලා තියෙන්නේ. අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි ටෙරාකොටා කියන වචනය පාවිච්චි කරනවා, අර්දන්වෙයා කියලා වචනයක් පාවිච්චි කරනවා, ඒ වගේම ස්ටෝන්වෙයා කියලා වචනයක් පාවිච්චි කරනවා, ඒ වගේම පෝස්ලින් කියලා වචනයක් පාවිච්චි කරනවා. මේ ඔක්කොම නම ලැබෙන්නේ, මේ ඔක්කොම නම් මේ අයට ලැබෙන්නේ ඒගොල්ලන්ගේ පිලිස්සීමේ පරාසය නැත්නම් පිලිස්සුම් උෂ්ණත්වය අනුව තමයි ඒ අයට ඒ නම හම්බ වෙලා තියෙන්නේ. හැබැයි අපි එකතු කරන මැටි මිශ්‍රණ බොහෝ දුරට සමානකමක් දක්වනවා. හැබැයි ඒවා තව සුළු වශයෙන් වෙනස්කම් කීපයක් අපි දක්වනවා. වෙනස්කම් කියන්නේ අපි වට්ටෝරු වල වෙනස්කම් ඒ ඇරෙන්නට උෂ්ණත්වය වෙනස් කිරීමෙන් තමයි දැඩි ලෙස මේ ඒ භාණ්ඩ වලට ඒ නම් ලැබිලා තියෙන්නේ. එතකොට අපි අර්දන්වෙයා කියලා ගත්තොත් සාමාන්‍යයෙන් අපි පිලිස්සුම් උෂ්ණත්වය 1200 දක්වා 1000 ඉඳලා 1200 දක්වා අපි පුළුස්සන්නට ඕනේ. එතකොට ස්ටෝන්වෙයා කියන දෘಢ භාණ්ඩ කියලා නම අපිට හම්බ වෙන්නේ 1200 ඉඳලා 1250ට විතර පිච්චුවාම තමයි අපිට ඒ නම ලැබෙන්නේ. එතකොට අපි 1250 ඉඳලා 1300 වෙනකන් යන්න අපිට පෝසලින් කියන නම තමයි අපිට හම්බ වෙන්නේ. ඉතින් මේ ආදී වශයෙන් සෙරමික් කර්මාන්තයේ ප්‍රධානම ඒකකයක් තමයි මේ භාණ්ඩ පිලිස්සීම කියන එක. එතකොට අපි මානව පරිණාමය ගත්තහම අපි දන්නවා මේට වසර මිලියන 1.8ක ඉඳලා මිලියන 2ක් දක්වා කාලයක් යනවා. කාලයකදී තමයි මිනිස්සු මේ නැත්නම් ගින්දර නැත්නම් තාපය කියන එක පාලනය සහ තමන්ගේ නතු කරගන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ නතු කරගත්ත ගින්දර පාලනයකින් තමන්ගේ වැඩවලට භාවිතා කිරීම නූතනය වෙනකොට විශාල විද්‍යාත්මක ක්‍රමවේද භාවිතා කරමින් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න අපිට ප්‍රධාන වශයෙන්ම අපි සෙරමික් භාණ්ඩ පුළුස්සන ක්‍රියාවලින් කීපයක් අපි අනුගමනය කරනවා. මේකේ මූලික ක්‍රියාවලිය තමයි අපි භාණ්ඩයක් නිම කරලා ඒ භාණ්ඩය පළවෙනි පිලිස්සුම නැත්නම් අපි කියන බිස්කිට් ෆයරින් කියලා ඉංග්‍රීසියෙන් කියනවනේ. මේ ලිදුල තටු පිලිස්සීම කියන එක මුලින්ම අපි සිද්ධ කරනවා උෂ්ණත්වය සෙල්සියස් අංශක 850ක උෂ්ණත්වයකට. ඊට පස්සේ අපි මේක අරගෙන තමයි අපි උපවර්ණක මේකට යොදලා එය පස්සේ ග්ලේස් භාණ්ඩයක් බවට පත් කරන්න 1200ක උෂ්ණත්වයකට මේක නැවත පොරුණුවක දාලා අපි ඒක උෂ්ණත්වයකට ලක් කරනවා. එතකොට තමයි අපේ භාණ්ඩ වලට අර වීදුරු ආලේපය ලැබිලා වීදුරු කවචයක් වීදුරු ආවරණයක් සහිතව යෙදිලා ඒ භාණ්ඩේ නිම භාණ්ඩයක් බවට පත් වෙන්නේ. ඇයි අපි මේ භාණ්ඩ මේ පිලිස්සුමට ලක් කරන්න කියනකොට ප්‍රධාන වශයෙන්ම මේකට ප්‍රධාන හේතුව වෙන්නේ අපි දන්නවා අපි මේ භාණ්ඩ ග්ලේස් නොකර නැත්නම් වීදුරු ආවරණයක් නොදා පාවිච්චි කරනකොට අපිට ඒක ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලිය නැත්නම් අපි හිතමු ඒක අහිතකර තත්ත්වය කීපයක්ම තියෙනවා. එකක් අපි දන්නවා මේ භාණ්ඩ මේ වීදුරු ආවරණය නොමැතිව තියෙනකොට වතුර උරා ගැනීම නැත්නම් විවිධ දිලීර වර්ග හට ගැනීම
ආදිය සිද්ධ වෙනවා. මේක වළක්ව ගන්න තමයි අපි ඔය 1200 උෂ්ණත්වයකට මේක පුච්චන ගමන් ඒකට වීදුරු ආවරණයක් සපයන්නේ. ඒකෙදි භාණ්ඩයේ වතුර උරා ගැනීම 100%ක් නවතිනවා. ඒ වගේම මේක දිලියර සෑදීම, පාවිච්චියට ලේසි වීම, අලංකාරය ආදී කරුණු කීපයක් මේක තුළේ අඩංගු වෙනවා. එතකොට මේ පිලිස්සුම අපි ප්‍රධාන වශයෙන් පෝර්ණ වර්ග කීපයක්ම භාවිතා කරනවා. අපි පෝර්ණ වර්ගවල ඉන්ධනය අනුව කොටස් වලට බෙදනවා. උදාහරණයක් වුත් අපි පාවිච්චි කරන ඉන්ධනය ගෑස් වෙන්න පුළුවන්, විදුලිය වෙන්න පුළුවන්, දර වෙන්න පුළුවන්. මේ ක්‍රියාවලීන් එක්ක අපි පෝර්ණ වර්ග කීපයකට බෙදනවා. මේකේ ප්‍රධාන වර්ග තුනක් අපි භාවිතා කරනු ලබනවා. මේ පෝර්ණ අපි සෙරමික් කර්මාන්තයේදී අපි මේ පෝර්ණ වර්ග ටික අඳුර ගන්නකොට මූලිකව අපිට කොටස් තුනක් මේක ඇතුලේ දකින්නට පුළුවන්. එක තමයි පළවෙනි එක තමයි උඩිදහර පෝර්ණ කියන එක. ඒ කියන්නේ අපේ ගින්දර ගමන් කරන විලාසය අනුව තමයි අපි මේ පෝර්ණ වර්ග බෙදා වෙන් කරන්නේ. ඒකෙදි උඩිදහර පෝර්ණ කියන්නේ අපි ගින්දර භාණ්ඩය මතට වැදිලා ඉහළ අතට ගමන් කරනවා ඒ තාපය. නැත්නම් භාණ්ඩය යටින් ගින්දර දාන ගමන් භාණ්ඩ මැද ස්ථානයේ ස්ථානගත කරලා පිලිසුම් කලාපය බවට පත් කරලා ඒක ඒයින් දහනය සිද්ධ කර ගන්නවා. ආයි අපිට තියෙනවා උඩිදහර පෝර්ණ කියන එක තමයි අපි දැන් කිව්වේ හරස් දහර පෝර්ණ කියන එක. හරස් දහර පෝර්ණෝදී වෙන්නේ භාණ්ඩයේ මතට හරස් ආකාරයකට නැත්නම් ගින්දර ඇතුල් කරන ප්‍රදේශයෙන්ම නැවත පිටට ගමන් කිරීමට සැලැස්වීම සහ ඒ භාණ්ඩ හොඳාකාරව පිළිසීමට ලක් කිරීම තමයි අපි හරස් දහර පෝර්ණය සිද්ධ කරන්නේ. ඒ වගේම අපි යටි දහර පෝර්ණෝ කියලා කියනවා. ගොඩක් වෙලාවට දෙපැත්තෙන් උඩට විහිදෙන තාපය යටි පැත්තට ගමන් කරලා තමයි භාණ්ඩ පිළිසීමට ලක් වෙන්නේ. ඉතින් මේ ආකාරයට සිද්ධ කරන මේ පෝර්ණ විශේෂ තුල අපි අර පළවෙනියෙන් කතා කරපු බිස්කට් පිළිසීම නැත්නම් පළවෙනි පිළිසීමත් ග්ලේස් පිළිසීමත් දෙකම සිද්ධ කරන්නට පුළුවන්. වර්තමානයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සෙරමික් කලා අධ්‍යනාංශයේ කතිකාචාර්යවරුන්, උපදේශකවරුන් සහ විදේශීය ගුරුවරුන්ගෙන් සමන්විත ඉතා දැනුගත් අධ්‍යයන මණ්ඩලයකින් සමන්විත වේ. මේ අතර ජපන් ජාතික මෙතකෝ වගන කරුණු ලබන කාර්යය ඉතා වැදගත් වෙයි. අයුබෝවන් මගේ නම මොතොකෝ වකන. I'm Japanese and I used to work in England and Japan and now working in this country. I'm explaining about the Japanese ceramic now. Japanese ceramic began 16,000 years ago, and in Japan, Japanese handmade ceramics still continue and produce. There is a Japanese map. These points all Japanese ceramic site. These different styles is all handmade because we have very unique culture. Why? It's other country had 16th century industrial revolution and they all lost handmade style. But in Japan, we have tea ceremony. So we really respect handmade unique style. So we keep that tradition still now. There is, I think, a very different style from other countries. Then we really enjoy everyday use handmade pot and ceramics. That is Japanese ceramics. That's all. මේ වන විට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ වෙරකියාව උත්සන්න වෙන යුගයක සෙරමික් කලා අධ්‍යනාංශය රැකියාවන්ගෙන් නියුක්ත ප්‍රතිශතය අනිකුත් උපාධිධාරීන්ට වඩා ඉතා වැඩි ප්‍රතිශතයක පවතී. ස්වභාවික සම්පත් සහ අමුද්‍රව්‍ය භාවිතයෙන් ජනහිතසුව පිණිස නිර්මාණය කරන මෙවැනි නිර්මාණ සඳහා වෙළඳපොළ තුළ
ඒ ශ්‍රමයට ඉතා සාධාරණ මිලක් හිමිවෙයි. අධික වෙහෙසක් දරමින් නිර්මාණශීලීව ඉදිරිපත් කරන මෙවැනි සෙරමික් කලා නිර්මාණ මතු පරපුරටත් දායාද කිරීමේ මහගු කර්තව්‍යයක නියැලෙන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සෙරමික් කලා අධ්‍යනාශය රැක ගැනීම අප උරමත තිබෙන වගකීමක් ලෙස සැලකිය යුතුමය.